Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් මම අලුත් vlog එකක් අරගෙන ආවා. අද ඔක්තෝබර් 15. ඉතින් අපේ ගෙදර කතා වුණා අද රාත්‍ර අපේ අකගේ උපන්දිනේ සෙලිබ්‍රේට් කරනවා කියලා. ඉතින් මම මුලින්ම කරේ මගේ පොත් බෑග් එක හදාගන්න එක. මොකද හෙටත් ඉස්කෝලේ දවසක් හින්දා. හැබැයි එදා නම් මට ඉස්කෝලේ යන්න නම් බැරි වුණා. සෝ ඔයාලා බලාගෙන ඉන්න ඊළඟට මේ vlog එකේ මොනවද වෙන්නේ කියලා. ඊළඟට මම ලෑස්ති වුණා අපේ අක්කට අවුරුදු 20යි අදට. මමත් එහෙමම ලෑස්තිලා පොඩක් උදව් කරන්න ගියා. දැන් නම් ඔන්න කට්ටිය ඇවිල්ලා මේ තමයි අපේ අක්කගේ බර්ත්ඩේ කේක් එක. ලස්සනයි නේද? මේ ඉන්නේ අපේ අක්කා. ඔන්න ඉතින් බර්ත්ඩේ කේක් එක කපන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලට මතකද මම මේ කලින් vlog එකේ පෙන්නපු හසිනි? එයා තමයි මේ ඉනියාගේ අක්කලා දෙන්න. මේ ඉන්නේ හසිනි. එයාලගේ පවුලම ඉන්නවා. මේ ඉන්නේ දෝනි පුංචි. අපි මෙයාට ආදරයට කියන්නේ දෝදු කියලා. මේ ඉන්නේ කැමරමන්. මේ තියෙන්නේ අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි හම්බුන අපේ අක්කලගේ ටැග්. ඒකේ තිබුණේ නම් ලැප්ටොප් එකක්. ඔන්න අපි දැන් නේද එක ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි ටික හැක්නිමුත්ත කරන්න ගත්තා. ඒක නම් අපි ගොඩක් වෙලාවක් කරා. මම හිතුවා විතර අපි රෑ 12 වෙනකන් 1 වෙනකන් විතර කරා. කොහොමද අපි ටික එකතු වුණාම හැංගිමුත්ත තමයි හැමතිස්සෙම කරන්නේ. දැන් වෙලාව පාන්දර 2ට විතර ඇති. ඊට පස්සේ අපේ අක්කයි මමයි අපේ අක්කට හම්බුන තෑගට කරන්න ගත්තා. මම මේ vlog එකේ උදේ ගත්ත ක්ලිප් එකකුත් පෙන්නනවා. මේ තෑග මට හම්බුන එකක්. මේක මට අපේ නැන්ද කෙනෙක්ගෙන් තමයි හම්බුනේ. thank you so much. මේක මට මාර ලොකු තෑග්ගක්. මොකද මේකේ තියෙන්නේ ෆෝන් එකක්. ඔයාලට පේනවා ඇතිනේ. මේක මම vlogging කරන්න සාමාන්‍යයෙන් මගේ අම්මගේ ෆෝන් එකේ. ඉතින් එතකොට මට අපේ අම්මා ඔෆිස් එකකින් ඉන්න වෙනවා. ඉතින් ඒකෙන් දැන් මට මේ ෆෝන් එකකින් vlogs ටික කරලා දාන්න පුළුවන්. ඒව දෙන මාර ලේසි. ඒ නැන්දි මට මේක උදේ තමයි දුන්නේ gift එකක් කියලා. එතකම මම දන්නේ නැහැ මොකුත්.
මේකතේ නැන්දි දුන්න එකක් තමයි අපේ අක්කට දුන්නේ. ඉතින් අපේ අක්ක ගාවත් එකක් තියෙන හින්දා ඒක මට දුන්නා. ඉතින් ඔන්න අදට vlog එක ඉවරයි. Thanks for watching.